මේ වීඩියෝ පටිගත වෙන්නේ ඉතාම සාමාන්‍ය පෙනුමක් තියෙන නිවසක් ඇතුලේ. නමුත් මේ නිවසේ බිත්ති අතර සිදුවන දේවල් නම් සාමාන්‍යයි කියලා කියන්න බෑ. මේ නිවසේ හිමිකරුට සොරතල් බල්ලන් විශාල පිරිසක් ඉන්නවා. ඔහු මේ සතුන්ව බලාගන්නේ තමන්ගේ දරුවන් වගේම ඉතාමත් ආදරයෙන්. හැබැයි අපි කවුරුත් දන්න දෙයක් තමයි මිනිසුන්ට නොදැනෙන යම් අදෘශ්‍යමාන දේවල් සතුන්ට ඉව වැටෙනවා කියන එක. මේ නිවසියන් මුලදී දැකලා තියෙනවා මේ සත්තු නිකම්ම හිස් අවකාශයේ දිස බලාගෙන ගල් ගැහිලා ඉන්නවා. එහෙමත් නැත්තම් කවුරුත් නැති තැන් වලට ඉව අල්ලමින් බුරනවා. මුලදී අයිතිකරුවන් මේවා නොසලකා හැරියත් දවසක් ඔහු තනියම නිවසේ ඉන්න වෙලාවක මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ සිදුවීම දෙස හොඳ අවධානයෙන් බලන්න. Happens all the time. ඔයාලට ඇහෙන්නේ නැති ඒ අద్භූත තට්ටු කරන ශබ්දය. මේ නිවසියන්ට අනුව මේ වගේ දේවල් මීට කලිමුත් සිද්ධ වෙලා තිබුණත් මේ තරම් පැහැදිලිව මේ සිදුවීම පටිගත කරගන්න ඔහුට පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේදී පමණයි. මේ ශබ්දය එන්නේ නිවසේ එක් තැනකින් නෙවෙයි. වෙලාවකට දොරෙන්, තවත් වෙලාවකට බිත්ති අස්සෙන් මේවා ඇහෙන්න ගන්නවා. නමුත් මේ කතාවේ භයානකම කොටස සිද්ධ වෙන්නේ මීළඟට. තවත් දවසක ඔහුගේ බිරිඳ නිවසේ තනිවම ඉන්න වෙලාවක මේ අදෘශ්‍යමාන ආගන්තුකයා නැවතත් පැමිණෙනවා. මේ වෙලාවේ බල්ලන්ගේ හැසිරීම ගැන විශේෂ අවධානයක් දෙන්න. Just happened again. The dogs are freaked out. Get it. David, come over here. Get it. You be right there. Something opens that door. You need to get him. Oh my god, I don't know if it's gonna happen again. It just happened again. Move! Nobody there. The dog stopped barking now. Davey's freaking out by the door though. මෙහි ඇති පුදුම සහගත කාරණය තමයි ඇය දොරේ ඇති කුඩා වීදුරුවෙන් සහ පසුව දොර අසල ඇති ජනේලෙන් එළිය පරීක්ෂා කරලා බැලුවත් පිටත කිසිම කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මෙතන තියෙන අద్භූත දේ තමයි ඇය එලෙස ජනේලෙන් එබිලා බලනවත් එක්කම අර බල්ලන්ගේ බියපත් හැසිරීම සහ බෙරීම එක පාරටම නතර වෙන එක. හරියට එතන හිටපු යම්කිසි දෙයක් ඇය ජනේලයෙන් බලද්දිම එතනින් අතුරුදහන් වුණා වගේ හැඟීමක් තමයි ඒකෙන් ඇති වෙන්නේ. සතුන්ට පෙනෙන මිනිසුන්ට නොපෙනෙන මේ අමුතු බලවේගය මොකක් වෙන්න ඇද්ද? කැමරාවට හසු නොවුනත් මේ බල්ලන්ගේ හැසිරීම සහ නිවසියන්ට දැනෙන ඒ භීතිය නම් බොරුවක් වෙන්න බෑ.